සංගීතයේ ටෙලිනාට්‍යයේ අසේනගේ චරිතයෙන් මාව ඉවත් කළා. ඒක මට දරා ගන්න බෑ. සංගීතයේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ. ඇය පසුගිය දවසක විකාශය වූ කොටසකදී අසේනි වෙඩි මියෑමෙන් පසු ඇය දශකයකට ආසන්න කාලයක් රඟපෑ සංගීතයේ ටෙලිනාට්‍යයෙන් ඉවත්ව යනවා. සංගීතයේ ටෙලිනාට්‍යයේ අසේනිගේ චරිතය රඟපෑ ජනප්‍රිය රංගන ශිල්පිනී ගීත්මා බණ්ඩාර තැබූ සංවේදී සටහන මෙන්න. ඉතින් ආයුබෝවන් සංගීතයේ ජීවිතයේ තාලය කියා දුන් ආදරණීය අසේනිය මම නුඹට සමතමි. ආදරේ කරන්නට, ආදරේ කියන්නට, ආදරේ බෙදන්නට ආදරෙන්ම ඉගෙනූ අසේනිය මහ පොළවටම ඇදෙන අකුණු සැරක්සේම වෙලාගත් මා දරාගත් නුඹ නිසලව නිදාගනිද්දී මා කෙසේ දරාගන්නද ආදරණීය සීයාගේ මිනිපිරිය ආච්චි අම්මාගේ කටුවත්ත නපුරු අයියලා අක්කාගේ අහිංසකාවිය ප්‍රෞඩ මොරවක මුදලාලිගේ දූසිඟිත්ත අම්මාගේ හුරතලිය මොරවක පවුලේම අභිමානය ආදරය වෙනුවෙන් ජීවිතේ කැප කළ නාහෙට නාහන බෑනැන්ඩිකාරයා මහීගේ පෙම්වතිය දසුනිගේ සකුනිගේ චේතියගේ මිතුරිය බෑන්ඩගේ කොඳුනානටිය නපුරු කල්පනට සුරංජිට්ට මාලිට දේශපාලන බලයට අතික්‍රමණය කළ නොහැකියව ගිය ඒ නිව්‍යාජ ලාලිත්‍යවන් පෞරුෂය පියාගේ මුදලින් වත්කමින් නොදිමුණ උත්සාහවන්ත උගත් හිතවන්තිය දහස් සංඛ්‍යාත ප්‍රේෂ්ඨකාගාරය මැද මාගේ යෞවනීය ජීවිතයේ කාර්තු සිහිගන්වන සොදුරු මතක සටහන අසේනි උත්තරා මොරවක ටෙලිනාට්‍ය ආරම්භයේදීම ඇගේ ඉරණම මා දැන සිටියෙමි. ඒ මේසා කම්පනයක් ගෙන දේවියයි සිහිනකින්වත් මා නොසිතූ බව කිව යුතුමය. අසනීප තත්ත්වයේ හේතුවෙන් රූගත කිරීම අවසාන දෙදින සම්බන්ධ වීමට නොහැකිවීම හේතුවෙන් ඒ ගෞරවනීය සමුගැනීම පමණක් මගහැරුණද ඈ මතින් මාලද ආශිර්වාදාත්මක ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් මේ ශෝකාන්තය වඩාත් ලයාන්විතව ගෙනා නිෂ්පාදන කණ්ඩායමට මාගේ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් මේ ශෝකාන්තය වඩාත් ලයාන්විතව ගෙනා නිෂ්පාදන කණ්ඩායමට මාගේ හදපිරි ස්තුතිය නම් වශයෙන් නොවුවද වසර 7කට එහා මේ වෙනුවෙන් දහඩිය මහන්සියෙන් අපකැප වූ සියල්ලෝම ආදරයෙන් සිහිපත් කරන අතර අපාතරින් වෙන් වූ ප්‍රවීණ රංගනවේදිනී ලියෝනි කොතලාවල මහත්මිය ආදර සීයා ප්‍රවීණ දේශ්ඨ රංගදර ඩග්ලස් රණසිංහ මහත්මයා ප්‍රවීණ රංගදර ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ප්‍රවීණ රංගදර ජයසේකර අපොන්සු ප්‍රවීණ රංගදර දයාදේව එදිරිසිංහ ප්‍රවීණ රංගදර දයාදේව එදිරිසිංහ ප්‍රවීණ රංගන ශිල්පී නිමල් ජයසිංහ රංගන ශිල්පී නලින් ලුසේනා ප්‍රවීණ රංගන ශිල්පී කුමුදු නිශාන්ත රංගන ශිල්පිනී ඉන්දිකා සුබසිංහ රංගන ශිල්පී මෙනුක ප්‍රේමරත්න රංගන ශිල්පිනී හංසමාලා ජානකි රංගන ශිල්පිනී රුක්ෂාන්ති පෙරේරා ඇතුළු මාගේ කාලේ ජීවිතේ තාලය ඇල්ලූ ආදි සැමට බෙහෙවින් ස්තුතියි. වසර ගණනාවක් අකණ්ඩව අසේනි වෙනුවෙන් සංගීතයේ ගුවන් ආකාශය වෙන් කළ ටීවී දෙරණ මේ නිර්මාණය උදෙසා මා සම්බන්ධ කරගත් ටීවී දෙරණ සාමාන්‍යාධිකාරී ලක්සිරි වික්‍රමගේ මහතා අධ්‍යක්ෂණය සාරංග මෙන්ඩිස් මහත්මයා නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස් මහත්මිය ඇතුළු හැමදාමත් ආදරෙන් මාවටා රැඳී නිෂ්පාදන කණ්ඩායම අකුණු සරක්සේ අසේනිය යාවත් කාලීන කළ පළමු දින උඩුමාලේ සඳුළුතලයේ සිට කවුරුන්දැයි නොදැන හිනහැවුණු යුවතිය වෙනුවෙන් ඇස්වහ වදිනා සිනහව පිපුණා සඳුළුතලයේ යනුවෙන් පදවැල් ගොතමින් අසේනිය ඔබට ගෙනා සමන් එදුරුමනි මහත්මයා ඇතුළු නමින් ගමින් පිටුවට පුරවන්නට තරම් හැකි නිෂ්පාදනලයින් කඳුලින් දහඩියෙන් නිර්මාණීය බරපණ දැරූ සියලු සහෝදරයන්ට මාගේ හදපිරි උත්තමාචාරය. දන්නවද උප්පැන්නේ නමට පස්සේ මටම සින්න වුණු නම ඇසෙන සැනින් හැරී බැලෙන මටම ලැබුණු අන්කොමන් නම අසේනි. ආදරණීය ප්‍රේක්ෂක ඔබෙන් මට ලැබුණු ආදරේ අමිලයි. ඒ අමිල ආදරේ එකම එක මතක සටහනක් අවසානයට එක් කරන්නම්. සංගීතයේ මුල් කාලයේ මාලාපටි අංකුරයකි පසුව අංකුරයක් වූ බව සැබෑය. නමුදු අංකූරයක කාලයේ ශේෂ්ත්‍රයේ දැවැන්තයන් මුණගැසුණු මොහොතක එකත් පසුව ඒ ආශ්චර්ය විඳිමින් සිටියදී අසේනි යන ආමන්ත්‍රණයට නැගී සිටුණි. ඒ යන් කවරෙකු නොව සිංහල සිනමාවේ රැජින මාලනියයි.
අනේ අසේනි බෝලේ වගේ සුදු ගෝමක් ඇඳගෙන ගුරුපාරේ කොකම් පපා එද්දී මට මගේ ඉස්කෝලේ කාලේ මතක් වෙනවා ඇයි. එදා ඈ මා අගයපු හැටි කිසිදා මට අමතක නොවේ. ඒද ඇතුළුව තවද ඉඳ හිට මඟතොටනෙත් හමුවන විට අසේනි දුව මොරොකෝ මුදලාලිගේ දුව අපේ දොස්තර නෝනා ලෙසින් ඔබ මා වෙත පිදූ ඒ සෙනෙහස ගෞරවයට හිසනමා ආචාර්ය ජීවිතයේ තාලෙට අත්වැල් තෙබූ සැමට තුති. ඉතින් ආයුබෝවන්. නැවතුණා ගැහෙන හදවත පුරා දෑලේ නෙතු දෑලේ රහසින් කියාලේ. ඇස් වහවැදෙනා සිනහව පිපුණා සඳළු තලේ මාගෙන හොයනා කුමරෙක් උන්නාදෝ මදුමල් කැලේ. මම ඉඳ හිට මගතුට නෙත් හමුවන විට නොකියා කියූ දේ තව නොකියා ඉන්නට බෑ. හිත උහුලන්නට බෑ. හිත රිදුම් දේ බිඳුණු හදවත් එකතු වෙන කාලේ ගයමු දවසක ජීවිතයේ තාලේ. සුරංගනා ලෝකයේ ඉන්න අසේනි වෙනුවෙන් ආදරෙන් යනුවෙන් ගිත්මා බණ්ඩාර එම සටහන එක්කොට තිබුණා.